Walk for Peace සාමපාගමන වෙනුවෙන් ඇමරිකානු සාමපාගමන සඳහා නායකත්වය ලබා දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ තවත් ස්වාමින් වහන්සේලා සිව්නමක් අද උදැසන දිවයිනට වැඩම කළා. මෙම සාමපාගමනට එක්ව ලෝපුරා ආදරයට පත් ආලෝක සුනකයාද ස්වාමින් වහන්සේලා සමග මෙරටට පැමිණියා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිතුම සුනිල්සෙනවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක යන මහත්වරුන් විසින් පිරිකනු ලැබුවා. මෙම සාමපාගමනට සහභාගී වන තවත් ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් පසුගිය 18 වනදා මෙරටට වැඩම කළා. ඒ අනුව අද මෙම සාමපාගමන සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය හමුවක් අත්තනකල්ල රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අපි ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක්. ඒකයි වැදගත්. මේක ඓතිහාසික අවස්ථාවක්. මේ ලංකාවට ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් බෝධින් වහන්සේලා ඇමරිකාවෙත් වැඩ ඉන්නවා. නමුත් මේක සුවිශේෂයි. ඒ සුවිශේෂත්වය තමයි අපි මේ බෝධින් වහන්සේ බාර දෙන ගරු ජනාධිපතිතුමාටින්. ඊළඟට මේ ගමනේදී අපි සුවිශේෂ පණිවිඩයක් දෙනවා සාමය සහ සතිමත් බව. එතකොට අපේ හාමුදුරන්ගේ දේශනාවල තියෙන්නේ මේ සාමය සහ සතිමත් බව කෙටි කරලා තත්පර ගණන් වලින් විනාඩියකින් අපි කොහොමද මේ සාමයයි සතිමත් භාවයේ දෙකම තියාගන්නේ කියන පණිවිඩයත් අරන් යනවා. ඒක හොඳට අහන්න. ඉතින් මේ කාරණා ඔස්සේ මේ විදිහට ගමනේ සිද්ධ වෙනවා. ඉතින් අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩ කීපයක් තියෙනවා. අද අපි ගමන ආරම්භ කළා. ඒ ගමන ආරම්භ කරනකොට මේ විශේෂ අවස්ථාවේ පටන් අරගෙන අනුරාධපුරේ හා මංගන්නවා. ඒකෙදී ඔබෙන් අපිට ලැබිය යුතු සහයෝගය අත්‍යවශ්‍යයි. මාධ්‍ය සහෝදරවරු කැමරා පරිහරණය කරනකොට අපේ ගමනට බාධා කරන්න එපා. සංවරව තමන්ගේ කාර්යය කරන්න. අපේ සහෝදරවරු කරුණාකරලා හාමුදුරුන්ගේ ඉදිරිපසින් යන්න එපා. ඉදිරිපසින් ගන්න. එතකොට හාමුදුරු නතර වෙනවා. එතකොට ගමනට බාධාවක්, වැඩේට බාධාවක්. ඉතින් දෙවනුව අපේ දායකයන්ට බැරි සහභාගී වෙන්න කියන ප්‍රශ්නයක් එනවා. පුළුවන්. දායකයන්ට දානමාන කටයුතුවලදී සහභාගී වෙන්න බෑ. මොකද මේ කාලේදී ආරක්ෂාව අත්‍යවශ්‍ය නිසා මේ ආරක්ෂාව පිළිබඳව සලකලා අපි හාමුදුරු ටික ආරක්ෂා කරලා ආපහු ඇමරිකාව බලා වැඩම කරවන්න ඕන නිසා අපි ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඒ නිසා දානමාන කටයුතු අපේ නාවික හමුදාවෙන් කොටසක් බාර ගන්නවා. ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩනලියතුමන් බාර ගන්නවා. ඒ දෙකොටස පමණයි. දෙවෙනි කාරණේ තමයි ඔබට සහභාගී වෙන්නට පුළුවන්. මේ දවස්වල පාර රත් වෙලා. ඒ පාර රත් වෙලා නිසා පුළුවන් ওই ගම්මාන තුලින් අපි එනකොට ඒ අයට මතක් කර සිටිනවා අපිට පුළුවන් කෙහෙල් කොලවතන්න, කෙහෙල් පතු එලන්න, කකුල් සීතල වෙන දේවල්. ඒක ලොකු පින්කමක්. ඒක නිරෝගී සම්පත්තිය ලැබෙන උතුම් පින්කමක්. ඒ පින්කමට ඔබට සහභාගී වෙන්නට පුළුවන්. ඒ විදියට කටයුතු කරන්න. මේක සාමකාමී සාමපාගමනක් නිසා බොහොම සාමකාමීව මේ වැඩ කටයුතු අවසන් වෙනකොට වැඩිපුර සද්දබද්ද නොකර මේ කටයුතුට සහභාගී වෙන්න. Who is in here that not like peace, doesn't like peace? We all love peace, right? We are looking for peace, right? Peace is something that begins from within. As long as we willing to slow down, willing to look within, we can find peace. And this is a practice. It's not just something that we can pray and it happen. The more people practice, the more people walk on this journey, the closer to peace it will be. Peace is the thing that all of us are worshiping for. So if we willing to let go of our ego, we will make it happen. It is so important for this walk to make a big impact. Is because of the silentness of the walk, that all the venerable monks walk in silence and sometimes greet the people along the road, but we don't make any noise. We mindfully walk, mindful on our footstep and on our breathing. මේ අතර අද වසර 3ට ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාමපාගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරුණා. එහිදී අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් උතුම් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා වෙත පූජා කරනු ලැබුවා. ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂාගමික වතාවත් වලට උන්වහන්සේලා එක්වූයේ ඉන් අනතුරුවයි.
හෙට උදැසන සංඝගත දක්ෂිනාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම සාමපා ගමන නාවුල, මාතලේ, මහනුවර, කඩුකන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වනදා නිදහස් චතුරස්‍රය වෙත ළඟාවීමට නියමිතයි.